මේක ඇවිල්ලා ඔයාලා කණ්ඩ මාස කෑමක් ලංකාවේ ටිකක් ගණන් මං හිතන්නේ. හරිද? එනවා. මගේ ආසම කෑමක් මම වැඩිපුර කනවා. හැබැයි මගේ මම මහත්තයෙක් දන්න ඒවා කාම වැඩි කන්නේ නැහැ කිව්වට කැවෙනවා. හරිද? කොල්ලා ගහනවා දැන් අපි කමු එතකන්. අර පිච් එකේ දාලා දීලා ගලුවේ නම. හරියනි කට. Double kill. මම මේ පොඩි කප්පයක් තියන් ඉන්නේ ලොකු ඒවා ගන්න නම් ගෲප් එකකට යන්න ඕන. කොල්ලා ගැම්ම කලන ගමන් ඉන්නේ. අමෝන් කොල්ලෝ. ඕකේ. වින්නයක් ගහන්න chance එක ගන්න ගමන් ඉන්නේ අපි බලමු. මම නරීට වල දින් නරි අම්මඩස් සයිලන්ස් නරීට බඩයයි හොඳේ පළවෙනි කට ඔයාලට මේ චොකලට් තල්ලෙ ගැහුණාම තියෙන ආතල් එක ඔයා ඔතක නේද ඉන්නේ ඕ අඩේ කොල්ලට අමාරු වෙයි වගේ කකුසා තව ටිකක් ෆෝම් වෙන්න වෙනවා ගුලියකුත් තිබ්බනල්ලු ඕ දෙවන්නට උන්න ගහපියලු මේ මෙඩි කණ්ඩ බෑබා මේවා අධි මාත්‍රාවේ සීනි ඇති දෙවියන් කන්න වෙනම ගේමක් දෙන්න ඕන. උලා හිර වෙලා ඉන්නේ. ඈත්ෙන්න ඕනේ. නෑ මේ පහක් වගේ ඉන්නේ කොල්ලෝ. මං අවමෝරේ ඉන්නේ මං අහලා තියෙනවා. කොහෙද දැක්කේ? මට කනට හිල් තියෙනවා. ඩයිරෙක්ට් සාල් ස්ටුඩන්ට් දාම ජොබ් කරනවා මොකද තත්ත්වය? වැඩිමල්ද අපිට වඩා? මචං කොල්ලගෙන් අවස්ථාව ගිලිහිලා යනවා 5ට 2යි. රකුස තව ටිකක් ප්ලේයින් ඕනේ අපිට. බය වෙලාවක්ද දන්නේ නැහැ ඉන්නේ. තව ටිකක් ඕනේ අපිට ප්ලේයින් ෆෝම් වෙන්න ඕනේ මීට වඩා. මේ තව එකක් බලමු. ඒක ගියොත් වැඩේ අපිට විශ්වාසයක් නැහැ. සෙනුවා. ආයි. ඔව්. First blood. Double kill. කලින් ගහපෙක් කෙනෙක් ඉන්නවා මියාෂි හෙඩ් එක ගියා කොල්ලගේ හෙඩ් එක ලෙෆ්ට් හොඳේ නයිස්
ඉරවුණා කොල්ලා. නයිස්. තව එකක් ගියොත් මැච් එක ගන්න දෙන අවස්ථාව ගිලිහෙනවා. මොකද 6ට 3ක් තියලා ගහන්න අමාරුයි. ඔන් කරාලු. ජනියා. ජනියා මොකද කියන්නේ මැච් එකක් ගහමු ජනියා. චැලෙන්ජ් එකක් ගහමු. USP only ජනියා මොකද කියන්නේ? Pakasu, thank you. CTG7, thank you. Jania, thank you. Master මොනවද කරන ජොබ්? එයාළුවේ කොම්බිනි එක වැඩ කරනවා. ස්ටුඩන්ට් එක්ක වැඩ. නයිස්. කොල්ලා බෝම් වෙලා ඒ පාර. මට උඩු වෙන පැනල් එක උන්නුනා යාළුවේ. කම්බැක් එකක් දෙයි බලමුලු. දෙන්න ඕනේ පොතේ හැටියට මේ මැච් එකත් හොඳයි. එහෙම කම්බැක් එකක් දී. හැබැයි 6ට 3ක් තිබ්දිලා ගැහුවා නම් කොහොමද ගැම්ම? ඔයා නෙබියුට ගන්නවද? නෙබියුට දී නඩේ නෑ. ගන්නෑ කොල්ලෝ. මම යනවා හෙට ඉස්කෝලේලු. ඒ කියන්නේ තාම කොල්ලා ස්ටුඩන්ට්. මම චූගක්කෝ ඉච්චිනෙන්සේ. What the fuck? එල. කැම්මත් තමයි කොල්ලා. ස්කරේ. යාතුනේ. අප්පාට මගේ කට මේවනම් කටවල් නෙමේ දේවාල. හරිද බොයිස්? 6ට 4ක් වුණාන්න. ඒ මං කියන්නේ අර කම්බැක් එක ඕන විදිහ මං කියලා ගිහින් හිටියේ. නෙබුතා ෆෙස්ටිවල්. අඩේ නෑ දන්නේ නෑ සුද්ද දන්නේ නැත් ඉතින් අපි වැඩි අප්ඩේට් නෑ එහෙම. කමා වෙන්න. ජනියා මොකද කියන්නේ ගහනවද කොල්ලා? ජනියට ගහන්න දෙන්න ගන්න යන්නේ නෑ බා. හැබැයි හොඳට ගැහුවා. ඌ ගේම දුන්න අවුලන්නේ නෑ. මාස්ටර් කොත්තුවක් කන්න දඩේ කොත්තුවක් කන්න ආසයි බා. කොත්තුවක් කාලා වරුවක් විතර ලැට් එකේ ඉන්න ආසයි යාළුවේ. අම්මෝ. මොකද්ද බම් මුට එකපාරට වෙන්නේ? First blood. What the fuck? එක පාරට මූට තනි අලිය වැහුණනේ බා. මොකද්ද බං උට උනේ? අම්මට ජනියා මොනවද මේ 10 කෑලි ගොඩක් ගහලා තියෙන්නේ? thank you. මිස්ටර් කියලා තව කොල්ලෙක් දාලා දිනවා මට නම වෙන්නේ නැහැ බා. මිස්ටර් thank you ආටත්. අකසු thank you. කොල්ලාගේ ලාස්. දැන් මේක මචං කොල්ලාගේ මචං මරණ මංචකේ ඉන්නේ හොඳේ. දැන් කොල්ලා පට්ට කැබිලා ගහන්නේ. අර එකේ කෝෆ්ලයින් වගේ බොයි. ඔව් එකේ කෝෆ්ලයින් තියෙන්නේ ඇත්තේ. දැන් ඉන්නවා මම පෙන්නන හැටි තමයි. එන්න මිටි එකකින් වදිනවා ෂොට් ටිකක් බොයිස් එනවා. ආව දෙන්නයි. අමාරු කාර්යෝ දෙන්න ඉන්නේ. උනායි. බොයිස් මොනවා වෙයිද? ඒක නම් වැදුනා කුඩු වෙන්න 6ට 6යි යාළුවේ. වොයිස්
අතිශෝයෝක්තියෙන්ම අපිට බලන්න පුළුවන් 6ට 6 මැච් එකක් කාලයකට පස්සේ. උවර UMP තලපෙලේ ෂොටි ගැහුවනම් හරි නේද බං? මේ කට්ටිය කියනවා ෂොටි වදිනවා හොඳට කියලා. ඇත්ත. ෂොටියට සෙට් එකකින්ම ගහන්නද බර UMP එකක් කරන් තටපපු වෙලේ. හැබැයි මං හිතන්නේ ඒක පොල්ල පොඩක් අර බයත් වෙන්නේ නැති සහ කට්ටිය පොඩක් UMP එකෙන් ගහ ගන්න පුළුවන් කියලා හිතන්නේ නැත්තදී බුලට් තුනක් යන හින්දා. දැන් ඕල්ල තනිකරම ප්ලේයින් ස්ටයිල් එක වෙනස් කරලා තියෙන්නේ බෑක් සයිඩ් පුක්මන්තා. ඈ අර කාටද බං වැදුනේ? First blood. ෆක්. කොහෙන්ද මේ මොකද්ද බං අර ගැට්ටක ඉර වුණා ගිහිල්ලා. Nice try bro. කොල්ලෝ එන්න ලොබියට අපි කතා කරමු. මේ මියාෂිට මැච් එකක් දෙන්නත් ඕනේ. කොල්ලෝ හොඳට ගැව්වා. රකුසා. ඔව් අයියේ. අපරාධේ පළවෙනි මැච් එකේ අය UMP අරන් තටපුවේ. බෑ අර බයත් එක්ක පොඩ්ඩක් කර පිළිග ගන්න ඕනේ. එක රවුන්ඩ් එකකට ජඩිය ගිෆ්ට් 10 ගානේ දුන්නලු සිරාවට. අඩෝ ජනියා. නයිස් නයිස්. අවුලන්නේ ආය වෙලාවක් ගහමු තව ටිකක්. හැබැයි තව ටිකක් ඔයා මේ මොකක්ද එකට කියන්නේ? මොරාල් වෙන්න ඕනේ පොඩ්ඩක් අර ඕනේ පළවෙනි මැච් එකකින් දත් වෙන්න දී අවුලන්නේ නැහැ. මේ ආවිලාවක් ගහමු. සුපිරි ගේමක් දුන්නා. මොකද කාලයකට පස්සේ 6ට 6 මැච් එකක් දැක්කේ. හරිද? අර අන්තිම මැච් එක ඉන්ටරෙස්ටිං වුණා. හොඳේ මුල් මැච් එක බෝරින් වෙලා තිබ්බේ. අපි ඉතින් අර ඇත්ත කතා කරන්න බෑ. අන්තිම මැච් එක පට්ටටම අර වාව් මට්ටමට වැදුනා. අපිත් කන්ෆියුස් වෙන මට්ටමට වැදුනා. නයිස්. ආවිලාවක chance එකක් දෙන්නම්. හැබැයි තව ටිකක් ඒනකොට ප්ලේයින් හදාගෙන එන්න ඉම්ප්‍රූව් කරගෙන එන්න. ඊළඟට වින් එකක් ගන්න. අනිවාර්යයෙන් එලගිරි. නයිස් නයිස්. අවුලන්නේ නැහැ. රෙකමෙන්ඩේෂන් එකට වටිනාකමක් දුන්න අවුලන්නේ නැහැ. සුපිරි ගේමක්. නයිස් try. and well played කොල්ලෝ. අපි නම් ආයෙ වෙලාවක බලමු මැච් එකක්. රෙඩි වෙලා ඉන්න එහෙනම්. අපි කැපෙන්නම් ජය වේවා. ජය වේවා. අවුලන්නේ නැහැ කොල්ලගේ ප්ලේයින්. සෑහීමකට වත් වෙනවා අපි දනු ගයියේ. කොල්ලා හොඳ ගේමක් දුන්න අපේ ලයිව් එකේ ඉතින්. අපි තව chance එකක් දෙන්න. අද හෙට නෙමෙයි. තව ටික කාලෙකින්. කොල්ලට තව ටිකක් ප්ලේයින් හදාගෙන එන්න කියන දනු ගයියේ. හරි බොයිස් එහෙනම් ඔන්න අපි මේ රෙකමෙන්ඩේෂන් එකටත් chance